Hello guys, welcome back to my YouTube channel. Welcome back to Mimi Vlog. ඉතින් අද අප්‍රේල් 15 දැන් රෑ කට්ටිය කලින් vlog එකේ අවුරුදු vlog එක පළවෙනි part එකේ දකින්නදී අප්‍රේල් 15 හවස් වෙනකන් කරපු ගෙව ආපු ගෙව කට්ටියගේ වීඩියෝ ටික දැම්මා. දැන් අප්‍රේල් 15 රෑ ඉඳන් තමයි අපි දැන් යන්නේ මහියංගනේ. මහියංගනේ දේරණේ මහියංගනේ කරන අවුරුදු උත්සවය අද මොකද්ද මේ මියගුණපුර සූර්ය මංගල්‍ය දන්න මොකක්දයක්. ඉතින් අපි දැන් යන්නේ මියුසිකල් එක බලන්න සනිදප ප්ලේ කරනවා. ඉතින් යන්න නෙමෙයි හිටියේ උදේ බැලුවා කියන්නේ උදේ අවුරුදු උත්සවේ බැලුවා මේ එහෙමවත් යන්න කියලා හිතාගෙන මොකුත් බැලුවේ නැහැ. ඉතින් හොදට මඩ වෙලා ඊයේත් වැහලා දුකෝද මන් දන්නේ මේ ඉතින් හවස් වෙනකොට උදේ කිව්වා යන්න කියලා. හැවුවත් දන්නේ නැහැ මොනවත් කට්ටිය බැලුවා කට්ටියක් දැන් මුලින්ම බයික් වල යන්කුවා ඊට පස්සේ ට්‍රීවිල් වල යන්කුවා වහිනවා කියලා. අන්තිමට ට්‍රීවිල්ුත් නැහැ. හවස් වෙද්දි කොහම හරි දැන් 8 දෙනෙක් විතර ඉන්නවා. ඊට පස්සේ වෑන් එක යනවා දැන්. ඉතින් ওই ටික තමයි එහෙනම් මේ වීඩියෝ එකත් එහෙනම් කට්ටිය දිගටම බලන්න අපි යන් එහෙනම් මහියංගනේ. මොනවද කියන්න තියෙන්නේ? ඩකින්න guys. කියන්න උනායි තියනවා නම් මම දැන් 8 දෙනෙක් විතර ඉන්නවා. එක්කෙනෙක්ගෙන් පොඩි ගානක් එකතු කරලා ඉතින් මේ සච්චయ్య වැඩ සච්චయ్య පදින වෑන් එකේ තමයි යන්නේ. ඉතින් සච්චయ్యට ගානක් දෙන්න ඕනේ නැහැ නේ. මේ වෑන් එකට තෙල ගහන්න තමයි කීයක් කර දෙන්න ඕනේ. ඒක නිසා මේ මොකද්ද ඔබ කීයක් හරි කට්ටියකින් දැන් එකතු කරලා තෙල් ගහගෙන යන්න තමයි යන්නේ. ඉතින් මෙහෙ දැන් මේ සැරේ මෙහෙ තිබ්බේ අවුරුදු උත්සවයක්. මුලින්ම නම් කිව්වේ මේ අවුරුදු උත්සවේ ක්‍රීඩා බාණ්ඩත් එක්ක පොඩ්ඩක් දවල් යන් කියලා. කොහොම හරි ඒක පහුවෙලා දැන් රැයටම වෙත් තියෙන දැන් වෙලාව වෙවිලා 7යි ගානට වගේ ඇත්තේ. එහෙනම් ඉතින් දැන් අද ගිහිල්ලා හෙට හිසතෙල් ගාලා ඔය මන් තා වීඩියෝ ටිකක් දාන්නම්. කට්ටිය නම් මේකත් ඉවරනකම් බලන්න. කට්ටිය කමෙන්ට් වලට මම රිප්ලයි කරන්නම්. සමහරකට මේ වීඩියෝ එක දානකොට රිප්ලයි කරලා තියෙයි කියලා හිතනවා. මම කම්මැලිම වැඩක් අප්පෝක. කවරි කවන්නේ මේ වැඩි උද්දේශයක් පොත මන් දන්නේ. එහෙනම් යන් අපි let's go. හරි ඉතින් අපි දැන් ඔන්න ඉස්සෙල්ලා කිව්වා වගේ මහියංගනේට යන ගමන් ඉන්නේ. සච්චయ్య වැඩ කරන වෑන් එකේ තමයි යන්නේ. අපි ඉතින් කට්ටියකින් සල්ලි එකතු කරලා තෙල් ගහලා එහෙම තමයි යන්නේ. 8 දෙනෙක් විතර 8ක් විතර තමයි ගියේ. ඉතින් දැන් මේ යන ගමන් මම දන්නවා මේ වීඩියෝ එක දැන් දාන්න හොදටම පරක්කුයි. ගිය මාසේ 15 දැන් ඇවිල්ලා මේ මාසේ 4ද 5ද මට මතක නැහැ. හරියට අද කවදද කියලා. කොහොම හරි මේ හොදටම පරක්කුයි. කොහොම හරි මම කට්ටිය කමෙන්ට් වලට ඔක්කොම රිප්ලයි කරා. මම සබ්ස්ක්‍රයිබ් කරපු මේ වීඩියෝ බලලා කමෙන්ට් කරපු හැමෝටම thank you. ඉතින් කියන්න ඕනේ දැන් මෙහෙම යනවා ගිහිල්ලා ඉතින් මේකේ පළවෙනි විනාඩි 11 12 මට මතක විදිහට තියෙන්නේ මියුසිකල් ෂෝ එකම තමයි. බලන්න කැමති කට්ටියට බලන්න පුළුවන්. එතනින් එහාටත් තියෙන වීඩියෝ ටිකක් ඔය කෑම දීපු අවුරුද්දට අර හිමේ කට්ටියට ඒකට ඔන්න ස්කිප් කර කර ඒ ටිකට බලන්න පුළුවන්. සින්දු එහෙමත් තියෙනවා මියුසිකල් එකේ කට්ටිය කියපු ගායක ගායිකා ඇවිල්ලා ඉතින් බලාගෙන ඉන්න විදියට අපි චෙක් කරලා තමයි ඇතුළට ගත්තේ පොලිසියෙන්. කට්ටිය දැන් දකි. දැන් මේ විදියට චෙක් කරලා තමයි ඇතුළට ගත්තේ. මේ තියෙන ඉතින් දැනටම කට්ටිය ස්ටේඩියම් එකට කියන්නේ ග්‍රවුන්ඩ් එකට එනවා. මියුසිකල් එක පටන් ගත්තට පස්සේ නම් පොඩ්ඩක් උදරම වගේ පිරලා තිබ්බා. බැහැලා පිට්ටනිය තනිකරම මඩ වෙලාව කට්ටිය මේ කියන්නේ මියුසිකල් එක ඉවර වුණාට පස්සේ මම වීඩියෝ කොටසක් ගත්තා. පිට්ටනිය බලන්න පුළුවන් කොයි වගේද කියලා. අම්මෝ නියන් කුබුර වගේ තිබ්බ තනිකරම. ගෙදර එනකොට කලිසම් හැම යට කොටස් ගන්න දෙයක් නැහැ. තනිකරම කුබුර වගේ තිබ්බේ. අපි හිටියෙත් ස්ටේජ් එක ඉස්සරහම වගේ හිටියේ. ඇත්තටම හොඳට තිබ්බා මියුසිකල් ෂෝ එක. කියන්නේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ස්ටේජ් එක සුපිරි, ලයිට් සිස්ටම් එක සුපිරි, සවුන්ඩ් සිස්ටම් එක සුපිරි. ඔක්කොම ක්වොලිටි එක තිබ්බා. ආපු ගායක ගායිකවොත් එච්චර වල නැහැ. ඉතින් හොඳට එන්ජොයි කරා එදා නම්. දැන් එයාලා ඉතින් මියුසිකල් එක පටන් ගන්න කලින් ලයිට් චෙක් කරා. ලයිට් සිස්ටම් එක චෙක් කරා. ඉතින් ගියාම සවුන්ඩ් සිස්ටම් එක චෙක් කරා. ඉතින් කට්ටිය බලාගෙන ඉන්න ඔය මේ අවුරුදු කුමාරියත් තෝරනවා. ඒ ඇස් අපි හිතුවේ නම් ඒ ඔක්කොම ඉවර ඇති කියලා. අවුරුදු කුමාරියත් තෝරලා තමයි මියුසිකල් එක පටන් ගත්තේ. ඉතින් මම ඔන්න ඒක කොට සූට් දැම්මා. මේ
එහෙනම් කට්ටිය බලන් ඉන්නකෝ මම ඊට පස්සේ ආයි කතා කරන්න මියුසිකල් එක ඉවරනාට පස්සේ. බලමු දවසේ කවුරුන්ද 2025 වර්ෂයේ මේකුණපුර සූර්ය මංගල්‍යයේ දෙරණ අවුරුදු කුමාරිකාව විදිහට අභිෂේක් ගැන්වෙන්න සූදානම් සිටින්නේ කියලා අපි ස්ථානයන් පහක් තෝරා පත් කරගන්න ලෑස්ති. පස්වන ස්ථානය, හතරවන ස්ථානය, තුන්වන ස්ථානය, දෙවන ස්ථානය සහ ප්‍රථම ස්ථානය. අවුරුදු කුමාරියා ලෙසින් අභිෂේක් ලබන්නේ තරඟ අංක 25 TM විහංගී අර්චනා දෙන්නකෝ. එට මේ උණුසුම් සුබ පැතුම් එක් කරනවා. ආයුබෝවන් මයාංගන ආදරයි
muntone Tambone di caculindara, dischi caculindara Scala che ne va di te, fare con tuttone Dai muntone Tambone di caculindara, dischi caculindara Scala che ne va di te හරි ඉතින් ඔන්න මම මුලින්ම කෝගේ මෙන්න මෙහෙම තමයි මියුසිකල් එක වුණාට පස්සේ පිට්ටනිය නම් තිබ්බේ. දැන් ඉතින් ආයෙත් කිසි කතා දෙයක් නැහැ පිට්ටනිය අමුතුවෙන්ම හදන්න වෙනවා. එතකොට අපි පිට්ටනිය එළියට උඩ දැක්කා මේ අප්‍රේල් මාසේ අන්තිමේ කියන්නේ මේ වෙනකොට තිබිලා ආයෙ දවස් 4ක් කාණියල්ලක් තියෙනවා මේ පිට්ටනියම. මම හිතන්නේ පිට්ටනිය ඉවර ඇති වැහලා තිබ්බත් ඒ දවස් වෙනකොටත් ඉවර ඇති අනිවාර්යෙන්. ඉතින් කොහොම හරි මියුසිකල් එක කරලා ගෙදර එනකොට පාන්දර 4යි ඉඳාගන්නකොට 4:00යි 16 උදේ එන්නේ. ආයෙ 16 උදේ හිතේ ගන්න. ඉස්තල් ගාන එක ලෑස්ති කරගෙන අපේ ගෙදර මේ ඉස්සරදින බුදුමැදුර ඉස්සරහ. පස්සේ මුළු ගමේම කට්ටිය තැන්ට ආවා.
අපේ සිය තමයි ගෑවේ. ඉතින් අන්න හම ඉතින් නිදිමතේ ඒකෙත් මම ඉතින් වීඩියෝ කරා. වැඩි වෙලාවට නිදා ගන්න බැරුණනේ. පැය දෙකමාරක් විතර නිදා ගන්න නැත්තේ. කොහමද ඉතින් ඔන්න තීසිතේ ගා ගන්නවා ගමේ කට්ටිය විතර නෙමෙයි ගමේ කට්ටිය වලට ආපු නෑදෑ කට්ටියත් ඇවිල්ලා සිතේ ගා ගන්නවා. ඊට පස්සේ ඉතින් ආපු හැමෝටම සිතේ ගන්න ආපු හැමෝටම මේ ආච්චිලගේ දෙට එන්න කියලා හැමෝටම තේ දීලා කන්න දිය සංග්‍රහ කරලා තමයි යව්වේ. ඉතින් ඊට පස්සේ 16 ගෙවුනේ ඔහම තමයි 16 ඊට පස්සේ ඉතින් හවස් වෙනකොට වහිනවා. ඊට පස්සේ නම් ලොකු වැඩක් කරේ නෑ. Idampi sange ratanam panitam etena satutena suvatsi roto vanapradum ve asapusti sange vimhanamate patamasun satupavandam varannadesai nimbalagami paraman Dhamman namassana suvatsi hotu Yani bhutani samagatani Bummani vayani varantadikuke Tatad sanneva manusammadan vamule sumana sukhido natapondana bhavajane Kan arwen mama kanda ting nanti papa lagi ada mau So bil sekolah gila kalau kali. කන්න මල්ලිකන් අතෙන් කන්න හොද මල්ලි අතෙන් කන්න බලන්න තනියෙන් නෑ ඉන්න පරිතර අරන අතෙන් කනවද මට මොකද Mula බලන්නකො මොක් කරගෙන හොර ගෙඩියා මම දෙකන්නකො අපිට තියෙන්නේ ඉස්සල් මම කිව්වට 16 වෙන මුකුත් වැඩක් කරේ නැහැ කියලා 16 ඊට පස්සේ දවල් මාමලාට කෑම දුන්නා. මාමලාට විතරක් මාමා නැන්දා සවින් රුවෙන් මම්මයි සීයයි අපේ ගෙදර කට්ටියයි. මේ ඉස්සල්ලා කොට 16 දුන්නේ නැහැ කියලා දැන් මම මේ ඇවිල්ලා අප්‍රේල් මැයිනේ මේ මතක නැහැ මොනවද කරේ කියලාත් මොකද වීඩියෝ ක්‍රියේට් කරන්න වෙනව කාලයක් ගියා. අයියෝ මන් දන්නේ Bapu kala malli kannewa pink jelly watlappamuයි ade bapu kannona malli
දැයිසල්ලකවන් ම ආයත් මේ දවසයමකුත් කරනෑ කියලා මාමලට දවලුත් කැමති ඉටවස් දාසය හවසකෙන් දාසේර ආයෙත් සිතුම ලගෙදර කෑමටෙන්න්නකුවා ඉතින් ඒ පසුන්න කියලා කට්ටේ පොඩ් ඩාතල්ලගේ සිින්දුවක් දෙයක්කම කියනවා ම මේ වැඩිය සෞන්්දාන්නත කොපිරට් අදින කැරෝකි වල සෞන්්ඩක් නිසම පොඩ්ඩක් ඉතර දාන්නම් හරිතින් දැම් මේ 17 හවස සවයනුරුවනුයි සින්දු කියනවා මට සද්‍යවන ගෙදට ආචිලක දතන සිදුක මමිට පසික්මට කියල්ලා ට වීඩියෝ කරා හරිඉතින් ඊට පස්සේ 17 රෑවෙලා මේ බලංගොඩ ලොකුවම්ම හැමවා ලොකුවම්ම ලොකු අපච්චි අයියයි නංගි ඒ කට්ටියාව ඊට පස්සේ මේ කට්ටිය රෑ කෑම දෙනවා මේ රෑ කෑම කනවා ඒ කට්ටිය මේ දැන් ඊට පස්සේ ඉතින් 17 ඊට පස්සේ 18 හවස මේ කට්ටිය ලොකුවම්මලත් 18 උදේ ඉඳලා 18 දවල්ුත් ඉඳලා 18 හවසේ කට්ටිය ගියා 18 හවස මාවත් ඔක්කොමලත් ගියා. එතනින් ඊට පස්සේ අවුරුදුත් ඉවරයි. 18න් ඉවරයි හරියටම සතියක් විතර අවුරුදු තිබ්බ මේ අවුරුද්ද. හරි හරිඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම හිටපු හැමෝටම thank you
මම දන්නේ කට්ටිය මුල් මියුසිකල් ටික බලුවද මේ ටික බලුවද ස්ක්‍රිප්ට් කර කර බලුවද කියලා කොහොම හරි කමක් නැහැ අන්තිම වෙනකම් බලපු හරි මුල් ටික හරි බලපු කට්ටියට thank you මුල් ටික බලපු කට්ටිය කොහොමද මේ ටික කියනවා කියලා දන්නේ නැහැ අන්තිමට කොහොම වීඩියෝ බලපු හැමෝටම thank you කමෙන්ට් කරන්න හිතන් ඉන්න කමෙන්ට් කරපු ඔක්කොම thank you subscribe කරපු හැමෝටම thank you එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකක් හම්බෙමු ඊළඟ වීඩියෝ එක තියෙනවා අපි ලේදන් දීමේ වීඩියෝ එක අම්මා දාපු එක බලන්න ඇති මාගේ එක්කෙත් එහෙනම් කට්ටිය බලන්න එහෙනම් අපි ගියා